මං හරි ආදරයි මේ ඇඳුමට. එලොවත් මෙලොවත් දිනන්න මේ දීපු ලස්සනම වරමට. මොකද පින් කරන්න සල්ලි මොන්න සමහර රස්සා තියෙනවා. මුළු ජීවිත කාලෙටම පින් කරන්න පුළුවන්. පුංචි සිතේ පුංචි සිනාවෙල්ලි පනල්ලේ රංචු ගැසී හාද වෙලා මල් හසරල්ලේ පුංචි සිතේ පුංචි සිනාවෙල්ලි පනල්ලේ රංචු ගැසී හාද වෙලා මල් හසරල්ලේ ඔයාලට වන්දනාමාන කරන්නේ ඔයාගේ ඉගෙන ගන්න ගුරු කිසුම් පමණක් නෙවෙයි ඊට පස්සේ දෙමාපියන් පවා ඒ නිසා එවැනි තැනට දෙන්න ඔයාලට වයසෙන් වැඩි අය පවා ඔයාලට වන්දනාමාන කරනවා ඒ තමයි මේ ගුරුතුමියේ දින ආශ්චර්යය. ඒ අත්‍යන්තම තමයි කොයිතරම් දුරට මම හැදෙන්න ඕනද කොයිතරම් දුරට මගේ දැනුම ආපත්කාලේ කරන කොයිතරම් දුරට මම අවබෝධ කිසුම් වෙන්නේ මේස වෙන්න ඕනද කියලා දැනෙන්නේ ඒ අත්‍යන්තම ලෝකයක් සතුටු සිනහ පිරුණු සාදයක් මේක සොඳුරු ලෝකයක් සතුටු සිනහ පිරුණු සාදයක් මහතුනේ රැගෙන යන්න ඉන්විලක් රැගෙන යන්න ඉන්විලක් අපි ළමයි එක වැඩ කරන්න ඕනි කොහොමද? ඒ ළමයි මානසිකව අඳුරගන්නේ කොහොමද? වැඩ කරන ළමයි කවුද? වැඩ නොකරන ළමයි කවුද? මේ හැමදේම අඳුරගන්න විදිහ අපිට කියලා දුන්නා බොහොම පැහැදිලිව. ඒ වගේම අපි පාසලකට ගියාම පාසලේ තියෙන ද්‍රව්‍ය වලින් අපි කොහොමද උපරිම ප්‍රයෝජනයක් ගන්න? අපි පන්තියේ කළමනාකරණය කරගන්නේ කොහොමද? මේ හැම දෙයක්ම කියලා දුන්නා. ගිරා පෙටිය කොළ පාටින් හනිම ලස්සනයි කර වටේට රතු පාටට මාලේ ලස්සනයි වකුඩු හොටෙන් කෑම කද්දි හරිම ලස්සනයි අත්තඩු ගසමින් පියඹා යනව ලස්සනයි ගිරා පෙටිය කොළ පාටින් හරිම ලස්සනයි කර වටේට රතු පාටට මාලේ ලස්සනයි වකුඩු හොටෙන් කෑම කද්දි හරිම ලස්සනයි අත්තටු ගසමින් පියඹා යනව ලස්සනයි. අපිට අපේ ජීවිතයට අපි ලබාගත්තු දේවල් මෙච්චරක් කියලා කියන්න බෑ. ගොඩාක් දේවල් අපිට හම්බ වුණා. මේ හැමදේම අපිට මේ විදිහට සාර්ථකව කරලා දෙන්න අපේ කුලපතිතුමා ශාන් බණ්ඩාර සර්ට අපි ඇත්තටම ගොඩාක් ස්තුති කරන්න ඕනේ. මේ වගේ කැම්පස් එකක් පිහිටවලා ලංකාවේ හැමතැනම ඉන්න ළමයින්ට මේ වගේ අවස්ථාවක් සලසලා දීලා අපේ හීන හැබෑ කරගන්න අපිට උදව් කරා. තිරේ දිස්වන අංකය අමතන්න. SDTI කැම්පස් ඔබේ සීමාව අහසයි.